ගිහියන්ට අයිති ස්ථානයක මා වැඩවසලුවා. පැවිද්දන්ට අයිති ස්ථානයක මන් නැති වෙනවා. පැවිද්දන්ට අයිති ස්ථානයක මන් නැති වෙනවා. ඉස්සරහට පැවිද්දෝ බුද්ධ චීවරය යන්නේහි අර්ථය දැනගන්නකොට සමහරට චීවර ගැලවෙන්නේ නැහැ. බුද්ධ චීවරය යන්නේහි අර්ථය මහා කරුණාව හා මෛත්‍රිය. මහා කරුණාව හා මෛත්‍රිය ප්‍රතික්ෂේප තහනම් එකක් වෙන. අපිට දැන් මේ හාමුදුරුව මරන්න ඕ. තෝ ජීවත් වෙන්න ඕක ඇතුළට ගියේ නැති වෙයි. පැහැදිලි? උඹ පොරෝ ගත්තේ මොකද්ද කියලා හුවොත්. උඹ පොරෝ ගත්තේ මරණයෙන් ගතපු රෙද්දක් වෙන. මරණයට අන්දන රෙද්ද චීවරේ වෙන. මරණයට පෙරවන එක ඇඳගනින්නයි කියලා කිව්වොන මාත් එක්ක ඉන්න නම් මට කසීසලු වලින් චීවර හදලා ගෙනල්ලා දෙන එක බොලාට වැඩක් නැති වෙයි. තොපි සිටියේ යුතු වෙන්නේ මරණයට අන්දන රෙද්ද පඩු ගහලා ඇඳගෙන වෙන්න. දැන් කට්ටිය ඔය චීවරදාරින් පන්සල වෙනුවෙන් අඩු කියනෝ වෙනෝ, ඒව වෙනුවෙන් අඩු කියනෝ වෙනෝ, අයිතිවාසිකම් වෙනුවෙන් අඩු කියනෝ වෙනෝ. එවුන්ට කොච්චර කෙලස් තියනවද කියලා. මේ මැරෙන්න ලෑස්ති වෙලා චීවරේ දාගත්තේ. මරණයට කැප වෙලා චීවරේ දාගත්තේ. උන් සසරේ කොච්චර දේවල් බදාගෙන ඉන්නවද කියලා. මං කියන්නේ ගිහියන්ට වැඩිය අනන්ත අපා දුක් විඳින්න වෙන සෙට් එකක් දැන් චීවරේ දාගෙන ඉන්නේ කියලා. මට චීවරයක් දාන්නේ කියලා කවුරු හරි කියනවනම් මාත් එක්ක ඉන්න කට්ටියත් ඉතින් චීවර දාගත යුතු වෙනවා. ඒ වගේම තියෙන චීවර ගලවලා ආපහු පිරිකර කඩවලට දීලා මිනිස්සු ගෙවල් වල යා යුතුයි. සමස්ත රටේම ඉන්න චීවරදාරින් රෙදි ගැලෙව්වොත් මං චීවරයක් දාගෙන පෙන්නනවා. පැහැදිලි? මේක මගේ නියාමයේ. මම පහළ වුණේ මුනි পদවිය දරන්න නොවේ. මම පහළ වුණේ ගාහරික සහ අනගාരിക මුනි পদවි දෙක ස්ථාවර කරන්න වේ. ඒව ඇතුලේ කෙලස් තිබිය යුතුය. නිකලස් විය යුතු වෙන්නේ. නිකලස් විය යුතු වෙන්නේ S2 විතරක්. S2 නිකලස්. ඒ බං උඹ S2 පියාගෙන අර අහවල් එක කරේ. නෑ ඒක අවශ්‍යතාවයට එයාගෙත් අවශ්‍යතාවය මගේත් අවශ්‍යතාවය. ඒක තොට වැඩක් නැහැනේ. මගේ S2 පිරිසුදුයි. මගේ S2 පිරිසුදුයි. කය අපිරිසුදු වෙන්න පුළුවන්. හිත අපිරිසුදු වෙන්න පුළුවන්. මගේ S2 පිරිසුදුයි. කියලා කියන්න පුළුවන් නම් මේ කයත් පිරිසුදු වෙනවා, හිතත් පිරිසුදු වෙනවා, ගතත් පිරිසුදු වෙනවා. උඹේ ශරීරයෙන් සුවඳද අනිත් ඇවුන්ට විහිදෙන්න ගන්නවා. නිකලස් විය යුතු වෙන්නේ ඇස විතරක් වෙන්නේ. නිකලස් විය යුතු වෙන්නේ ඇස විතරක් වෙන්නේ. ඇස නිකලස් කරගන්නවා කියලා කියන්නේ පේන සමස්තයේ අපහැදිලිභාවය නැති කරගෙන පැහැදිලිභාවයටපත් වීම. ඇහැ ඉස්සරහා තියෙන පේන සමස්තයේ අපහැදිලිභාවය නැති කරගෙන පැහැදිලිභාවයටපත්. උනයින් පස්සේ නිකලස් වෙනවා. ඒකට මාර්ගය අපහැදිලි වෙන S2 ඉස්සරහා පැහැදිලි වෙන තෙක් ඇසිපිය ගහ ගහ මේ කතාවත් අහ බලාගෙන සිටින්නේ. එතකොට ඇසෙන් නිකලස් වුණාම ඇසෙන් නිකලස් වුණයින් පස්සේ තවත් බොහෝ දේවල් මේකට එකතු වෙනවා. ඉන්න තැන කැමැත්ත අනුව ජීවත් වීමේ බලය තියෙනවා. අතීතය දැනගැනීමේ බලය තියෙනවා. මිත්‍යාව විනාශ කිරීමේ බලය තියෙනවා. පංචවිධ ලෝකෝත්තර බල තියෙනවා. පංචවිධ ලෝකෝත්තර බල. බෝධිසත්වයෙකුට රහතෙකුට තියෙනා වූ බලයන් පවතී. තමන්ගේ ගාව. ඒ වුණාට ඉන්නේ චීවරයක් දාගෙන නොවේ. ඉන්නේ දරුවොන්ට බත් කවාගෙන, දරුවොන්ට උගන්නගෙන, රස්සාව කරගෙන, කෑම උයාගෙන, ඇඳුම් පැළඳුම් හොදගෙන, ගෙවල් දොරවල් අස්පරස් කරගෙන S2 පිරිසිදු ජීවත්. මං අහන්නේ බැරිද කියලා. පුළුවන්. හැබැයි ටික කාලයක් යනකොට අර දරුවන් ලබා ගැනීම නිකන් ඒක මේ ඇත්තටම ශිවලිංගය නාවල දරුවෝ ලබා ගන්නවා කියන තැනට යා යුතුයි. එයා අවලෝකීතේශ්වරට පූජාවක් කරලි වෙලා දරුවෝ ලබා ගත යුතුයි කියලා කියනවා. ඔය නැති කට්ටියනේ ගිහිල්ලි වෙලා ශිවලිංගය නාවන්නේ. ඉස්සරහට
පිරිමින්ගේ ඇස් පෑදෙන නිසා මොනවයි හීන වෙන්නේ? හීන වෙන්නේ මොනවයි? ධාතු හීන වෙන. මොන ධාතුය? දරුවන් හදන්න සුදුසු ධාතු හීන වෙලා යන ලෝකයේ තුල ඇස් දෙක පිරිසිදු මිනිස්සු නිර්මාණය වෙනකොට ඒ වෙලාවට කාන්තාවට දරුවෙක් ලබා ගන්න අවශ්‍ය නම් ඔය සමහරක් කට්ටිය කියනවා අර වගේ පුතෙක් තනා ගන්න තිබුණා නම් මටත් එහෙම ඇහිලා තියෙනවා. අර වගේ පුතෙක් තනා ගන්න තිබුණා නම් මටත් අරයයි නම් බුදු පුතෙක් වෙන්න ඕන. තනා ගන්න තිබුණා නම් මටත් කියලා හිතෙන්. ඔය සමහරක් සින්දු තියෙන්නේ. බෝ මළුවට ගිහිල්ල වෙලා මා පිරිමි පුතෙක් පැතුවා කියලා. පිරිමි පුතෙක් පතන්නත් දියණියක් පතන්නත් බෝ මළුවට යා යුතුයි කියලා කියනවා. ඒක මේ සින්දුවක තිබිච්ච එකක්. ඉස්සරහට අවලෝකීතේශ්වර නමට පූජාවක් කරලා කාන්තාවන් පිරිමින්ගෙන් දරුවන් ඉල්ලා ගත යුතුයි. නැත්තම් දරුවෝ දෙන්න ඒ කට්ටියන් තේරෙන්නේ නැති. ඒකට හේතුව රාගය තුල නියැලෙන වෙලාවට ඔබ ඕගසම් එක කළ යුතු වෙන්නේ පිටතනක් මෙනෙහි කළ වෙන්නේ. වර්තමානයේ තමන්ගේ බිරිඳත් එක්ක ඕගසම් එක කරනවා නම් ඒක ඉතින් ඕනනම් මාසයක් දෙකක් තුනක් බිරිඳ වෙනුවෙන් කරાવી කියලා. නමුත් ඇත්තම ඕගසම් එක තියෙන්නේ බිරිඳත් එක්ක නෙවෙයි. ඇත්තම ඕගසම් එක තියෙන්නේ ස්වාමියාත් එක්ක නෙවෙයි. වෙන කොහේ හරි ලට්ටපට්ට ටිකක් එකතු කරලා අරගෙන මෙහෙ කොත්තුරුටියක් හැදීමක් තියෙනවයි කියලා දැනගත යුතුයි. හරේ මෙහෙ ලට්ටපට්ට එකතු කරලා අරගෙන මෙහෙ කොත්තුරුටිය හදනවනේ දෙන්නෙක්ම මහන්සි වෙන. දෙන්නම ගන්නේ හරේ මෙහෙ ලට්ටපට්ට වෙන. ඇත්ත කතාව මේක වෙන ඕගසම් එකේ. ඉතින් ඔය S2 පිරිසිදු වුණායින් පස්සේ වර්තමානයේ පේන්න ගත්තායින් පස්සේ ලට්ටපට්ට එකතු කරගන්න විදියක් නැති වුණා. ඒ වෙලාවට අවලෝකීතේශ්වරට පූජාවක් කරලා කාන්තාව මතු අනාගතයේදී පිරිමින්ගෙන් දරුවන් ඉල්ලා ගත යුතුයි.